හිතන්න ඔබ වාහනයක් පදවගෙන යනවා. එක් පැත්තක මීටර් 100 ගණනක ගැඹුරු ප්‍රපාතයක්. අනෙක් පැත්තේ ගල් කඩා වැටෙන කඳු බෑවුම්. පොඩි වැරදි තීරණයක් හෝ තප්පරයක අවධානය අඩුවීමක් ඔබේ ජීවිතේ අවසන් වෙන්න එය හොඳටම ප්‍රමාණවත්. ලෝකයේ මේ වගේ මාර්ග ගොඩක් තියෙනවා. සමහර මාර්ගවලින් ගමන් කිරීම අදත් ජීවිතේ පරදුවට තබන අත්දැකීමක්. ඉතින් අද ප්‍රසන්න ලෝකයේ වීඩියෝවෙන් අපි බලමු ලෝකේ භයානකම මාර්ග 10ක් ගැන. වීඩියෝ අවසානයේ දක්වාම බලන්න. මොකද අංක 1ට තිබෙන මාර්ගය මරණයේ මාර්ගය ලෙස ලෝපුරා ප්‍රසිද්ධයි. අංක 10 සෝජිලා පාස්. සෝජිලා පාස් කියන මේ මාර්ගය හිමාල කඳුකරේ මුහුදු මට්ටමේ සිට මීටර් 3500කට වඩා උසකින් තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම හිමාලයේ කාශ්මීර නිම්නය සහ ඉන්දියාවේ ලඩාක් සම්බන්ධ කරන මේ මාර්ගය ඊටාම පටුයි. එක් පැත්තකින් තියෙන්නේ දැවැන්ත ප්‍රපාතයක්. ඒ විතරක් නෙවෙයි සීත කාලයේ හිම, අයිස් සහ මීදුම නිසා මේ මාර්ගය රියපදවන එක ඊටමත් භයානකයි. වාහන දෙකක් මාරු කිරීමට තරම් ඉඩ නැති නිසා විශාල ලොරි රථ හමු වෙන විට වාහන නවතා එකිනෙකට ඉඩ දෙන්න වෙනවා. අංක 9 ජේම්ස් ඩල්ටන් හයිවේ. ඇලස්කා ප්‍රාන්තයේ තියෙන මේ මාර්ගය 1974 දී ට්‍රාන්ස් ඇලස්කා නල මාර්ගයේ සැපීම හේතුවෙන් ඉදි කරලා තියෙනවා. ඒ ෆෙයාබැන්ක්ස් වලට උතුරින් එලියට් අධිවේගී මාර්ගයේ සිට ආර්ටික් සාගරයේ අසල ඩෙඩිහෝස් දක්වා ඉදි කරලා තියෙනවා. මේ මාර්ගය කිලෝමීටර් 660කට වඩා දිග බොරුළු මාර්ගයක්. ඒ වගේම ඉන්ධන පිරවුම්හල්, ගරාජ් හෝ ජංගම දුරකථන වලට සිග්නල් පවා නැති ප්‍රදේශ තමයි වැඩිපුරම තියෙන්නේ. අධික සීතල සහ හිමකුණඩු නිසා මෙහි අතරමං වුණොත් ජීවිතයට තර්ජනයක් වීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක තියෙන මාර්ගයක් තමයි ජේම්ස් ඩල්ටන් හයිවේ කියන්නේ. අංක 8 සිචුවෙන් ටිබෙට් හයිවේ. සිචුවෙන් ටිබෙට් අධිවේගී මාර්ගය කියන්නේ සිචුවෙන්හි චෙන්ග්ඩු සහ ටිබෙටේ ලාසා යාකරමින් ඉදි කරලා තියෙන ඉහළ උන්නතාංශයක් ඇති මාර්ගයක්. මේ මාර්ගයේ දකුණු මාර්ගය සහ උතුරු මාර්ගය වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. දකුණු මාර්ගය කිලෝමීටර් 2146ක් පමණ වෙනවා. මේ මාර්ගය ගමන් කරන විට ග්ලැසියර, දුර්ග සහ නොජියන්ගගේ ප්‍රසිද්ධ වංගු 72ක් වැනි ස්වාභාවික භූදර්ශන තරණය කරන්න පුළුවන්. උතුරු මාර්ගයේ කිලෝමීටර් 2412ක් පමණ වන අතර මේ මාර්ගයේ තනබිම් සහ ගැඹුරු ටිබෙටයේ සංචාරක සංස්කෘතිය නරඹන්න පුළුවන්. සිචුවෙන් ටිබෙට් මාර්ගය මීටර් 4000ක් ඉක්මවන උස් කඳු මුදුන් 13ක් කරහා ගමන් කරනවා. මෙවැනි උසකින් ගමන් කිරීමේදී රියදුරන් හට ඔක්සිජන් අඩු වීමේ ගැටලුවට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම වසරකට නායෑම් සහ ගල් කඩා වැටීම් 100 ගණනක් මේ මාර්ගයේ වාර්තා වෙනවා. මේ මාර්ගය සංචාර කිරීමට හොඳම කාලය ලෙස නම් කරලා තියෙන්නේ මැයි සිට ඔක්තෝබර් දක්වා. ඒට හේතුව වෙලා තියෙන්නේ වංගු සහිත කඳු හෙල් අතරින් දැඩි සීතල, හිම සහ අයිස් ඇති මාර්ගයක ගමන් කිරීම මරණය අතතිව යන ගමනක් නිසා. මේ හේතුව නිසා මේ ලෝකේ දුෂ්කරම මාර්ගවලින් එකක් ලෙස නම් කරලා තියෙනවා. අංක 7 ගෝලියන් ටනල් රෝඩ්. ගෝලියන් උමන් මාර්ගය චීනයේ හෙනාන් පළාතේ තායිහාන් කඳුකරේ මීටර් 1250ක් දිග මේ මාර්ගය සම්පූර්ණයෙන්ම කන්දක් කාරා නිර්මාණය කරලා තියෙනවා. 1972 දී ගම්වැසියන් 13 දෙනෙකු විසින් මෙහෙයවීමෙන් ආරම්භ කළ මේ මාර්ගය කැණීම සඳහා කිසිදු බර යන්ත්‍රෝපකරණයක් භාවිත කරලා නැහැ. විදුලියද නොමැතිව ඉදිකළ මේ මාර්ගය සඳහා දල වශයෙන් ටොන් 12ක වාණිවුළු සහ මිටි 4000ක් භාවිත කරලා තියෙනවා. උස මීටර් 5ක් සහ පළල මීටර් 4ක් ඇතිව ඉතාමත් දුෂ්කර මේ මාර්ගය වසර 5ක් පුරා අතින් කැටයම් කර 1977 මැයි 1 වන දින නිල වශයෙන් විවෘත කළා. පාරේ බොහෝ තැන්වල ආරක්ෂිත වැටවල් ඉදි කරලා නැති නිසා නරඹන්නන් ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම කැටයම් කළ කවුළු වලින් පහළ බලන විට පේන්නේ මීටර් 400ක ගැඹුරු ප්‍රපාතයක්. ගම්වාසීන් කිහිප දෙනෙකුගේම ජීවිත කැප කරමින් ඉදිකළ මේ මාර්ගය වර්තමානයේ වන විට ලෝකයේම සංචාරක ආකර්ෂණය දිනාගත් විස්මජනක නිර්මාණයක්. අංක 6 ස්කිපර්ස් කැනියන් රෝඩ්. නවසීලන්තයේ වේන්ස්ටවුන් අසලින් ආරම්භ වන මේ මාර්ගය කිලෝමීටර් 22ක පටු බොරුළු මාර්ගයක්. එක් අතකින් බෑවුම් සහිත වන මේ මාර්ගය වසර 140කට පෙර අතින් කපා සකස් කළ එකක්. පාරිතා පටු නිසා වාහන දෙකක් එකවර මාරුවීම මාර්ගයේ ඒ සඳහා සකස් කළ ස්ථානයකදීම සිදු කිරීම නුවණට හුරුයි. ඒ වගේම මේ මාර්ගය භාවිතා කරන වාහන හිමිකරුවන් මුහුණ දෙන තවත් ගැටලුවක් තමයි බොහෝ රථරක්ෂණ සමාගම් මෙම මාර්ගයේ සිදුවන අනතුරු සඳහා වන්දි ලබා නොදීම.
මේ මාර්ගය සංචාරය කරනවා නම් ආරක්ෂිතම ක්‍රමය වන්නේ මේ මාර්ගයේ සංචාරක ප්‍රවාහන පහසුකම් ලබා දෙන 4WD ආයතන සම්බන්ධ කරගෙන සංචාරය කිරීම. अंक 5 फ़्यार मीडोस रोड फ़्यार मीडोस පාර පාකිස්තානයේ රයිකෝට් පාලමේ කරකෝරම් අධිවේගී මාර්ගයේ සිට ටාටෝ ගම්මානය දක්වා කිලෝමීටර් 16ක කඳුකර ජීප් ධාවන පතයක් වන අතර මේ මාර්ගය ලෝකේ භයානකම මාර්ග වලින් එකක් ලෙස ශ්‍රේණිගත කරලා තියෙනවා. මේ මාර්ගය ඉතා පටු තාර නොදෙමු කදු බෑවුම් සහිත තනිමන්තිරු මාර්ගයක් වන අතර මුදිනේ සිට බැලුවොත් අඩි දහස් ගණනක ප්‍රපාතයක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ වගේම ආරක්ෂිත වැටවල් නැති නිසා සහ වැසි කාලයේ ගල් කඩා වැටීම් සිදුවන නිසා ඉතාමත් කල්පනාකාරීව මේ මාර්ගය රියපැදවිය යුතු වෙනවා. කෙසේ හෝ කන්ද මුදුනට ගිය විට ලෝකේ ලස්සනම කදු දර්ශන මෙහිදී දැක ගන්නට පුළුවන්. අංක 4 තරොකෝ ගෝජ් රෝඩ් තායිවානයේ තරොකෝ දුර්ගය හරහා යන මේ ප්‍රධාන මාර්ගය මධ්‍යම හරස් දූපත් අධිවේගී මාර්ගය ලෙස හඳුන්වනවා. මේ මාර්ගය තරණය කිරීමෙන් බෑවුම් සහිත කිරිගරුඬ කඳු සහ ආලෝකය නොමැති උමන් මාර්ග හරහා ගමන් කරන අත්දැකීම මනාසේ ලබා ගන්නට පුළුවන්. රාත්‍රී කාලයේදී සහ අධික වර්ෂාව අතරතුර හෝ භූකම්පන වලින් ගල් කඩා වැටීමේ අවදානම් හේතුවෙන් මෙවැනි අවස්ථාවල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තබනවා. ඉතාමත් ප්‍රවේශමෙන් මේ මාර්ගය තරණය කිරීමෙන් ජීවිතේ දුර්ලභ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන්. अंक 3 पैसेज डू गाइस මේ මාර්ගය අපි කලින් කතා කළ මාර්ග මෙන් ගොඩබිමේ තිබෙන සාමාන්‍ය මාර්ගයක් නම් නෙවෙයි. මේක මුහුද මැදින් ඉදි කරලා තිබෙන විශේෂ මාර්ගයක්. කිලෝමීටර් 4කට වැඩි දිගකින් යුත් මේ මාර්ගය නෝයමෝටිය දූපත වෙන්ඩි කලාපයේ ප්‍රධාන භූමියට සම්බන්ධ කරනවා. මේ මාර්ගය දිනකට දෙවරක් මුහුදු ජලයෙන් සම්පූර්ණයෙන්ම යට වෙනවා. මේ මාර්ගයේ අඩු වඩදියකදී දැනුම් දෙන නියමිත වේලාවට පමණක් ගමන් කළ යුතු වෙනවා. ඉහළ යන වඩදිය බාදියට හසු වූ විට මිනිසුන් ගලවා ගැනීම සඳහා බලා සිටීමට ඉඩ සැලසෙන පරිදි මුහුදු මාර්ගයේ දිගේ හදිසි කූඩු කුඹගස් සවි කරලා තියෙනවා. වැඩි වේලාවක ගියොත් වාහනයත් සමග මුහුදේ සිර වෙන්න තමයි වෙන්නේ. ලෝකෙම අවධානය දිනාගත් මාර්ගයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර මේ මාර්ගය බෙල්ලන් නික්රැස් කිරීම සඳහා ඉතාමත් ජනප්‍රියයි. ඒ වගේම වාර්ෂිකව පවත්වන ෆොලිස් ඩු ගොයිස් පාගමන සඳහාද මේ මාර්ගයේ ජනප්‍රිය ස්ථානයක්. अंक 2 ස්ටවියෝ පාස් ස්ටවියෝ පාස් ජෝර්ජ් මාර්ගය කියන්නේ උතුරු ඉතාලියේ ස්විට්සර්ලන්තයට මායිම්ව පිහිටි කඳුකර මාර්ගයක්. මුහුදු මට්ටමේ සිට මීටර් 2757ක උසකින් තමයි මේ මාර්ගය පිහිටලා තියෙන්නේ. ඒ වගේම නැගෙනහිර ඇල්ප්ස් කඳුකරයේ උසම පදික වේදිකාවත් මේ මාර්ගය වෙනවා. මේ මාර්ගයේ ළඟ නැවෙන වංගු 48කට වඩා වැඩියෙන් තියෙනවා. එක් වංගුවක් පසු කරනවත් එක්කම තවත් තියුණු වංගුවක්. සීත කාලයේ අයිස් නිසා ලිස්සන ස්වභාවය වැඩි. ඒ නිසා මේ කාලයට ලෝකේ දක්ෂ රියදුරන්ට පවා මේ මාර්ගය තරණය කිරීම අභියෝගයක් ලෙස සලකන්න පුළුවන්. अंक 1 නෝර්ත් යංගස් රෝඩ් එහෙමත් නැත්නම් මරණයේ මාර්ගය. අද අපේ වීඩියෝවෙන් කතා කරන අවසන් මාර්ගය වෙන ඩෙත් රූට් ඉදි කරලා තියෙන්නේ චාකෝයි යුද්ධය අතරතුර. ඔබ විශ්වාස කරනවද 1930 ගණන් වල ඉදි කළ මේ මාර්ගය පැරගුවේ සිරකරුවන් විසින් ඉදි කළ එකක් බව? කොහොම වුණත් ලාපාස් සහ කොරේකෝ සම්බන්ධ කරන කිලෝමීටර් 64ක මේ කඳුකර මාර්ගය අතිශය පටු සහ මීටර් 600ක කඳු බෑවුම් වගේම ආරක්ෂක වැටවල් නොමැතිකම නිසා ඉතාමත් අනාරක්ෂිත මාර්ගයක්. ඒ වගේම මෙම මාර්ගයේ සමහර තැන්වල පළල මීටර් 3ක් පමණයි. 2026 දී ආරක්ෂිත විකල්ප නව මාර්ගයක් ඉදි කිරීමට පෙර අධික මීදුම වැසි සහ දාබනපතේ ලිස්සන සුළු කදු බෑවුම් නිසා වසරකට ජීවිත 200ක් 300ක් මේ මාර්ගය පිළිගන්නවා. මෙවැනි දුෂ්කර මාර්ගයක් ගමන් කරනවා කියන්නේ මරණය නළලේ කොටාගෙන යනවා සමානයි කියලා තමයි අපිට නම් කියන්න වෙන්නේ. ඇත්තටම මේ නිසා වෙන්න ඇති මේ මාර්ගයේ මරණයේ මාර්ගය කියලා ලෝක ප්‍රසිද්ධ නාමය එකතු වෙන්නට ඇත්තේ. අද නව මාර්ගයක් ඉදි කර තිබුණත් පැරණි මාර්ගයේ තවමත් ත්‍රාසජනක පාපදි සංචාර කරන්නම් භාවිතා කරනවා. කොහොම වුණත් මේ පුරාවෘත කඳු මාර්ගයේ ඔස්සේ කඳු බෑවුම් සහ අභියෝගාත්මක ගමන ජීවිතයට අමතක නොවන අත්දැකීම් රාශියක් ගෙන දෙනවා. ඉතින් යාළුවනේ ඔබට මේ මාර්ග වලින් එකක ගමන් කරන්න ලැබුණොත් ඔබට මොන වගේ හැඟීමක් දැනෙයිද? අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙවැනි ලෝකයේ අద్භූත භයානක සහ පුදුම හිතන ස්ථාන ගැන වීඩියෝ නිතරම නරඹන්න ප්‍රසන්න ලෝකේ YouTube channel එක subscribe කරන්න. වීඩියෝවට like එකක් දාලා ඔබේ යාළුවන්ටත් share කරන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.